1978 අනුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පිටපතේ සහ ඉංග්‍රීසි පිටපතේ ඇති පරස්පරතාවක් පෙන්වා දීමට නීතිඥවරුන් පිරිසක් ක්‍රියා කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපත් දෙකෙහි පවතින වෙනස පිළිබඳ කරුණු අවධාරණය කරමින් ලිපියක් නීතිඥවරුන් ජනාධිපති කාර්යාලයට බාර දුන්නා. අද දින ගරු ජනාධිපතිතුමාට නීතිඥවරු 209 සහ සාමාන්‍ය පුරවැසියන් 104 දෙනෙකුගේ ඉල්ලීමක් ඉදිරිපත් කරන්න අද පැමිණියා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූ සමයේ පටන්ම එහි සිංහල පිටපතේ සහ ඉංග්‍රීසි පිටපතේ තියෙන බරපතල වෙනසක් අද දින ජනාධිපතිතුමා වෙත නීතිඥවරු එකතු වී පෙන්වා දුන්නා. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ඡේදය. එනම් මෙහි ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන 83 B ඡේදය තියෙන බරපතල වෙනස. ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ B ඡේදය දැක්වෙන්නේ ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කට වඩා වැඩි කරනවා නම් පමණයි ජනමතයක් අවශ්‍ය. එනම් වසර 6කට වැඩි අඩු කරනවා නම් ජනමතයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අනුව තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පාලන සමයේ ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 5කට අඩු කළේ. නමුත් එහි ශ්‍රී ලංකාවේ සැබෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එනම් සිංහල භාෂාවෙන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති ධූර කාලය වසර 6කට වඩා වැඩි කරනවා නම් වගේම අඩු කරනවා නම් කියන දෙකටම ජනමතයක් පවත්වන්න ඕනේ. එනම් බරපතල වෙනසක් මෙව ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අතර දකින්න තියෙනවා. ඉතින් නීතිඥවරු සහ පුරවැසියන් එකතු වෙලා මේ ජනාධිපතිතුමා වෙත ඉල්ලීම කළේ එමේ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන පරිවර්තනය වහාම නිවැරදි කරන ලෙස මෙමගින් ලංකාවේ ක්‍රියාත්මක වෙන පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙක එකක් බවට පත් කිරීම ජනාධිපතිතුමාගේ කාර්යයක්. ජනාධිපතිතුමා මෙමෙ ඉල්ලීම ඉටු කිරීම මගින් අද දින සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යම් ආකාරي උල්ලංඝනය වෙනවා නම් එය නිවැරදි කිරීමට ජනාධිපතිතුමාට හැකියාව තියෙනවා.